එදා ඒ අවාසනාවන්ත දවස. එයාගේ මුළු ලෝකයම කන පිට පෙරළුණු දවස. තමන් පණ වගේ ආදරය කරපු ස්වාමියා එක්ක පාරේ සතුටින් යද්දී එක පාටම ආපු වාහනයක් ඒ ජීවිතේ එයාගෙන් උදුරගත්තා. අයිතිකාරයව වාහනයක දාගෙන වේගයෙන් රෝහලට ගෙනියද්දී මේ අහිංසකයා නිකන් බලන් හිටියේ නෑ. එයා ඒ වාහනේ පස්සෙම දිව්වා. හුස්ම හිර වෙනකම් පණ කඩාගෙන එයා රෝහල වෙනකම්ම ඒ වාහනේ පස්සෙන්ම ආවා. එදා රෝහල ගාව නතර වුණු එයා ආපහු ගෙදර ගියේ නැහැ. මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා. එයා එනකම් මම යන්නේ නැහැ කියන බලාපොරොත්තුවෙන් එයා එතනම නතර වුණා. රෝහලෙන් එළියට එන මිනිස්සු දැක්කම එයා හිතුවේ තමන්ගේ ස්වාමියා කියලා. ඒ ආදරේ නිසාම එයා මිනිස්සු පස්සේ දුවන්න ගත්තා. ඒත් මිනිස්සු කලේ බය වෙලා එයාව එලවන එක. ගල් මුල් වලින් ගහලා එලවද්දී එයාට තේරුම් ගන්න බැරි වුණා ඇයි මේ අය මට රිද්දන්නේ කියලා. වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හරියට කෑමක් බීමක්වත් නැතුව එයා මාස 6ක්. මාස 6ක් තිස්සේ රෝහල් භූමියේම රැඳී සිටියා. ඒ බය, වේදනාව සහ තනිකම නිසාම එයා ටිකෙන් ටික සැර වුණා. රෝහල් වෛද්‍යවරුන්ගෙන් කරදරයක් තිබ්බේ නෑ. ඒත් අන්තිමට රෝහලේ වෛද්‍යවරයෙක්වත් එයා අතින් හැපුණා. මේක රෝහලට ලොකු ප්‍රශ්නයක් වුණා. මාස 3ක් තිස්සේ උත්සාහ කළා මේ ප්‍රශ්නේ විසඳගන්න. බැරිම තැන ඔවුන් බව් සංවිධානයට කතා කළා. බව් අපි ගිහින් එයාව බාරගත්තා. Dia dengar kau bisa mengikut dokter. Ulah. Wah ini udah katanya kayak apa nih? Nanti wah api arangan deh. Dah. Dah. Kami waduh, oke hati ya. Kami. දැන් එයා ඉන්නේ රෝහල් ගත කරලා. එයා ආරක්ෂිතයි. හැබැයි එයාගේ ඇඟේ තුවාල සුව වුණාට හිතේ තුවාල තාම සුව නැහැ. එයා තාමත් ඉන්නේ පුදුමාකාර දුකකින්. තාමත් ගෝඩුවක පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ එයාගේ පරණ යාළුවා එයි කියලා. මේ අහිංසකයාට ආයමත් ජීවිතය ගැන විශ්වාසය ඇති කරන්න පුළුවන් ආදරණීය ගෙදරක්, කරුණාවන්ත හදවතක් අපිට ඉක්මනින්ම ඕන වෙලා තියෙනවා. ජීවිත වෙනස් කරන්න බව් වෙනුවෙන් සහයෝගය දෙන ආදරණීයන් හැමෝටම